ආයිබෝන් කියලා පිළිගන්නවා එපික් එකේ වීඩියෝ බලන සියලු දෙනාටම ඉතින් මතක් කරනවා ගම්පහ එපික් ආයතනයේ අලුත්ම වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ රට වෙනුවෙන් අලුත් දේවල් කරන්න. ඉතින් ඒ හින්දා තමයි මතක් කරන්නේ ගම්පහ එපික් එකේ අපි කෝස් කරපු කට්ටියට මේ ගෲප් එක සඳහා ඔබගේ දායකත්වය ඉතාමත් හොඳින් ලබා දෙන්න සහ ඔබට අවශ්‍ය කරන ඒ උපකරණ සොයා ගැනීම සම්බන්ධව තමන්ට ප්‍රශ්න තියෙනවා නම් මේ ගෲප් එකට යොමු කරන්න ඔබගේ පෝස්ට් එක. ඉතින් විශේෂයෙන් පෝස්ට් එක යොමු කිරීම තුළ අපි මෙහින් ඇක්සෙප්ට් කරනවා. පෝස්ට් එක යොමු කළා පුංචි මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඔයාලට ටග් ගාලා එකේ ඇක්සෙප්ට් කිරීම සිද්ධ කරනවා. මොකද පෝස්ට් එකක් අපි දානවා කියන්නේ තව කෙනෙක් එක වැදගත් පියවරක් තොරතුරක් බවට පත් වෙයි. ඉතින් මම දැක්ක ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙද්දි ඉතාමත් හොඳින් දක්ෂව අපේ ඉගෙනගත්ත කට්ටිය වැඩපිළිවෙලක යෙදෙනවා. තමන්ගේ ආර්ථිකය වෙනස් තැනකට ගෙනියනවා. ඉතාමත් සතුටුදායක පුවතක් රටක් විදියට අපි ඉස්සරහට යනවා. දිනෙන් දින ඉස්සරහට යනවා. ජාතියක් විදියට ඉස්සරහට යනවා. හැබැයි ජාතියක් විදියට ඉස්සරහට යනකොට එපික් ආයතනයේ කොහෙන් හරි පොඩි තල්ලුවක් දෙනවා කියන්නේ ඒකත් අපිට ඇත්තටම අභිමානයක් ආඩම්බරයක්. අපේ රට දියුණු වෙනවා. ඉතින් මේක හින්දා තමයි මේ සතුටට කාරණාවක් විදියට මට ඔබට කියන්න තියෙන්නේ. පරණ මැෂින් හැමදාමත් කැඩිච්ච මැෂින් ඔන්න අපේ කට්ටිය ඇවිල්ලා හදලා පිළිවෙලකට හදලා එළියට දෙනවා සමාජයට දෙනවා. අපි මෙහෙම කරා මට සමාජයේ වටින් පණිවිඩ එනවා. ඔන්න එපික් එකේ කට්ටිය තමයි මෙහෙම හැදුවේ මේ විදියට කරේ. ඉතින් මේක තමයි වෙන්න ඕන. අපි මමත් ඇත්තටම කවදාවත් හිතුවේ නැහැ මේ තරම් අපේ කට්ටිය දක්ෂව වැඩ කරයි කියලා. ඉතින් කොහොම හරි කැපවීමක් අවුරුදු 10ක් සිද්ධ කරා. ඒ සිද්ධ කරපු කැපීමේ ප්‍රතිඵලයන් ඉතාමත් හොඳින් දේශීයව සහ විදේශීයව සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි කියන්න තියෙන්නේ. සමහර ප්‍රොජෙක්ට් අපිට මේකේ වීඩියෝස් විදිහට දාන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් කට්ටිය මැසේජ් දෙනවා. මොකද එක එක කම්පැනි වල කරන ප්‍රොජෙක්ට් හින්දා. ඉතින් අපි ප්‍රශ්න නැහැ. අපි වැඩේ කරගෙන යම් පිළිවෙලට මම මේකෙදි හදා ගන්නවා හබ් එකක් හදා ගන්නවා. හබ් එකක් කියන්නේ මොකද්ද? ඔටෝමේෂන් කරන ලංකාවේ ඉන්න දක්ෂෝ ටික එකට එකතු කරලා හදාගන්න මේ හබ් එක තුල දැනුම යවත් කාලින කරමින් ඔවුන්ගේ දැනුම හුවමාරු කරමින් අලුත් දේවල් සමාජයට ලබා දීම තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම මම මේතුයි බලාපොරොත්තු වෙනවා ෆැබ්‍රිකේෂන් කරන ලංකාවේ ඉන්න සුපිරිම ස්කිල් තියෙන වැඩකාරයෝ ටික එකට එකතු කරන්න. එතකොට අපිට පුළුවන් ඔටෝමේෂන් තියෙනවා, ෆැබ්‍රිකේෂන් තියෙනවා. අපිට පුළුවන් ඕනම මැෂින් එකක් ඩෙවලොප් කරලා හදන්න. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරය අපි සොයා ගන්නකොට අපි තනි වෙන්නේ කොටු වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයක් ලබාගෙන මේ සඳහා පෞද්ගලික ශේෂ්ඨයන් වල අනුග්‍රහයක් ලබාගෙන මේ ශේෂ්ඨයන් සියල්ල එකට එකතු කරමින් අපේ ගමන ඉස්සරහට ගෙනියන්න ඒක රටක් විදිහට අපි ලබන ජයග්‍රහණයක් වෙනවා. ඉතින් නවෝත්පාදනය සිද්ධ කරන සියලු දෙනා එකතු වෙන්න මේ WhatsApp අපේ group වලට ඒ වගේ නැත්නම් අපේ එපික් ආයතනයේ මේ තියෙන මේ group එකට. ඉතින් ඔබ වෙනුවෙන් සියල්ල අපි සූදානම් කරලා තිනවා සජීවීකරණය කිරීම සහ ඔබව සමාජගත කිරීම සඳහා වෙනම ස්ටුඩියෝ එකක් මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේ පිළිබඳව වැඩි විස්තරාත්මක දේවල් ඉතාමත් ඉක්මනින් ලබා දෙන්නම්. ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි. තමන් නිරන්තරයෙන් තමන් දකින තමන් හිතන අලුත් සිතුවිලි යාන්ත්‍රීකරණය කිරීම සඳහා උනන්දු වෙන්න, වැඩ කරන්න, මහන්සි වෙන්න, රට ගොඩ ගන්න ඔබට සහ මට අපි ඔක්කොටම පුළුවන්. ජය වේවා. ගම්පහ එපික්.